ගොවියෙක් සර්පයෙකු වීදුරු කූඩුවක ඇති කළා. ඔහු සර්පයාට ප්‍රමාණවත්තරම් ආහාර දුන්නා නමුත් සර්පයා දිගින් දිගටම කුඩා වී ගියා. වසරකට පසු සර්පයා කුඩා කූඩුවකවත් ජීවත් වීමට තරම් කුඩා වුණා. ගොවියා පුදුමයෙන් පශුවෛද්‍යවරයෙකුගෙන් ඇහුවා. වෛද්‍යවරයා කීවේ සර්පයාට වර්ධනය වීමට අවශ්‍ය වන්නේ සීමිත කූඩුවක් නොවේ. එයට නොකඩවා සම්පූර්ණයෙන්ම සමගලවා දැමීමට හැකි විශාල ඉඩක් අවශ්‍යයි. එයට නිසිලෙස සමගලවා දැමීමට නොහැකි වූ විට වර්ධනය වීම වෙනුවට එය ඇතුළතින් හැකිලී ගියා. මෙම කතාවෙන් ලබා දෙන උපදේශය අපේ ජීවිතයේදී අපට වර්ධනය වීමට නම් අපගේ පැරණි සිතුවිලි, පුරුදු සහ සීමාවන් සම ඉවත් කළ හැකි ඉඩක් සහ අවකාශයක් අවශ්‍ය වේ. ඔබගේ පැරණි සම ගලවා නව අවස්ථාවන් සඳහා ඉඩ සලසන්න. එවිට ඔබ පිටතට වැඩෙනු ඇත.